මම ඉන්නේ ගඟක් අයිනේ. ගඟක් කියන්නේ ගලන දෙයක්. හරියට කාලය වගේ. ගඟක් ගලා යනවා කාලය ගත වෙනවා. දෙකම අලුත් වෙනවා. මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට අවුරුද්දේ සතුටුම දවස් තමයි අද. සිංහල හින්දු අලුත් අවුරුද්ද. හැමෝම ඉන්නේ අපේක්ෂා සහගතව, බලාපොරොත්තු සහගතව සහ සුබවත්. හැමෝගෙම සිතේ තියෙන්නේ සතුටක්. පරණ තරහමරා අමතක කරන දවසක් අද. සංස්කෘතික වශයෙන් මං හිතන්නේ ලංකාව හරිම සුවිශේෂයි. අපි තරහා හිතේ තියාගන්න මිනිස්සු නෙවෙයි. අලුත් අවුරුද්දේ මං හිතුවා අලුත් පණිවිඩයක් ගේන්න. සමහර වෙලාවට අපි හිතනවා අනිත් අයගෙන් අපිට නොයිච්ච දේවල් ගැන. ඒගොල්ලෝ නොකරපු උදව්, ඒගොල්ලෝ කඩ කරපු පොරොන්දු, ඒගොල්ලෝ අපිව මගහැරපු අවස්ථා. මේව ගැන හරියට අපි වද වෙනවා. මට හිතෙනවා මේකේ අනිත් පැත්ත බලන්න. අපි අනිත් අයට දීපු පොරොන්දු කොච්චර කඩ කරලා ඇද්ද? අනිත් අයට උදව් නොකරපු අවස්ථා කොච්චර අපේ ජීවිතවල ඇද්ද? අපිට ඒගොල්ලෝ මගහැරෙච්ච අවස්ථා කොච්චර ඇද්ද? ඒ හින්දා මං හිතන්නේ අපි අපෙන්ම පටන් ගමු. මම මගෙන් පටන් ගන්න සූදානම්. මං හිතන්නේ ඔයාටත් ඔයාගෙන් පටන් ගන්න පුළුවන්. අපි අලුත් විදියට කළගුණ දක්වන්න පටන් ගමු. අපිට මගහැරිච්ච දැන් අපි හදාගමු. අපිට මගහැරිච්ච මිනිස්සුන්ව ආමන්ත්‍රණය කරන දවසක් හැටියට අපිට අද පටන් ගන්න පුළුවන්. එක කෝල් එකක්, එක පණිවිඩයක්, එක මැසේජ් එකක් සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ගෙදරට යන අවස්ථාවක්. මොකද අපි ජීවත් වෙන්නේ හරිම පොඩි කාලයක්. අපිට පුළුවන් අලුතෙන් පටන් ගන්න. අලුත් අවුරුද්දේ අපි මනුස්සකම් අලුත් කරගමු. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.